ආයුෂ බොහෝ වේවා සහෘද කන්‍යා තුලා ලග්න හිතවතුනි 2026 වර්ෂයේ පළමු ග්‍රහ සංක්‍රාන්තිය ඒ වගේම ප්‍රබලම ග්‍රහ සංක්‍රාන්තිය ජනවාරි මාසයේ 13 ඉඳලා පෙබරවාරි මාසයේ 6 දක්වා සක්‍රිය වෙනවා. මෙන්න මේ ග්‍රහ සංක්‍රාන්තියත් එක්ක විශේෂයෙන්ම කන්‍යා ලග්න ඔබට තුලා ලග්න ඔබට මේ ග්‍රහ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ යහපත් භාවවල සුබ භාවවල අන්න ඒ නිසා ඔබට මේ ග්‍රහ සංක්‍රාන්තිය තුළින් විශේෂ සුබඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහෙමනම් කන්‍යා ලග්න තුලා ලග්න හිතවතුනි ග්‍රහ සංක්‍රාන්තිය ගැන සියල්ල කලින්ම හඳුනාගමු. ඒ වගේම ඔබේ ජීවිතයට ලැබෙන යහපත් තත්ත්ව වර්ධනය කරගමු. ඒ වගේම අභියෝග තියෙනවා නම් ඒවත් හඳුනාගෙන වර්ෂ ආරම්භයේ සිදුවන ඒ ග්‍රහ සංක්‍රාන්තිය තුළින් ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් අලුත් වෙනසක් නැවුම් වෙනසක් ඇති කරගන්න කොහොමද මෙය කළමනාකරණය කරගන්න කියන කාරණාව ඔබට වැදගත් වෙනවා. එහෙමනම් හිතවතුනි අපි දැන් ඒ ගැන කතා කරමු. ආයුෂ බොහෝ වේවා සහෘද කන්‍යා ලග්න හිතවතුනි ජනවාරි මාසයේ 13 ඉඳලා පෙබරවාරි මාසයේ 14 දක්වා මාසයකට ආසන්න කාලයක් ග්‍රහලව ස්වරූපිනිය එහෙම නැත්නම් ග්‍රහලව අග රැජින ආදරයට ලෞකිකත්වයට සැප සම්පත් වලට ඒ වගේම සුව පහසුවට සුඛෝපභෝගී බවට කාරක වන සිකුරු ග්‍රහතුමිය ඔබගේ ලග්නය අනුව පස්වැන්න විද්‍යාස්ථානගත වීම ඔබට සුබවල උදා කරන්න හේතු වෙනවා. මොනවද ලැබෙන සුබඵල? ඒ වගේම 9 වෙන්නාධිපති දෙවැන්නාධිපති. හිතවතුනි 9 වෙන්න කියන්නේම පෙර පුණ්‍ය ශක්තියින් පෙන්눔 කරන භාවය. එහෙමනම් 9 වෙන්න භාව අධිපති පස්වැන්නට එනවා කියන්නේම පෙර පුණ්‍ය ශක්තියින් ඉස්මතු වෙලා ජීවිතේට වාසනාව සතුට සෞභාග්‍ය ළඟා කරන්න හේතු වෙනවා. විශේෂයෙන් මෙන්න මේ කාල සීමාව තුළ මෙන්න මේ ලක්ෂණ මෙන්න මේ සංඥා ඔබට දැනෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තුව ඉන්න ඇති එහෙම නැත්නම් තුන් හිතකවත් නොතිබෙන්න ඇති. නමුත් ඔබට විදේශ රැකියා අවස්ථා සඳහා යම් යම් ආකාරයේ කැඳවීම් එහෙම නැත්නම් අදහස් එහෙම නැත්නම් යෝජනා මේ කාල සීමාව තුළ ඇති වෙන්න පුළුවන්. මේ වැදගත්ම දේ හිතවතුනි මේ කාල සීමාව තුළ ඔබට ලැබෙන දේවල් ඔබ මගහැරිය යුතු නැහැ. මොකද හේතුව මේ වගේ අවස්ථා නැවත උදා වෙන්න සමහරක් වෙලාවට අවුරුදු ගණන් ගත වෙන්නත් පුළුවන්. ඒ නිසා හිතවතුනි මේ අවස්ථාවේ ඔබ බුද්ධිමත් වෙන්න ඔබට යම්කිසි යහපත් දෙයක් විදේශගත වීමක් වගේ දෙයකට අවස්ථාව යෙදුනොත් ඔබ කොයි වෙලාවකවත් එය මගහරින්න එපා. ඊළඟ දෙවෙනි කාරණාව තමයි ඔබට පුණ්‍ය ශක්තිය නිස්මතු වීම නිසා ආගමික කටයුතු වලට වැඩියෙන් සම්බන්ධ වෙන්න වෙනවා. ඒ වගේම සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වීමේ අවස්ථාව වැඩි වශයෙන් උදා වෙනවා. අන්න ඒ නිසා ඔබ මේ කාල සීමාව තුළ ආගමික කටයුතු වලට අධ්‍යාත්මය වර්ධනය කරගන්න ඔබ උත්සාහ කරනවා නම් උනන්දු වෙනවා නම් ඔබට මෙන්න මේ අවස්ථාව අතිශයින්ම වැදගත් වේවි. ඒ වගේම පියාට උදව් උපදව් කරන්න ඒ වගේම පියාගේ අවශ්‍යතා ඉටු කරන්න පිය පාර්ශවයේ යම් යම් කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි දෙවැන්නාධිපති නිසා. විශේෂයෙන්ම දෙවැන්න කියන්නේ ධනස්ථානය මුදල් ආර්ථිකය ශක්තිමත් කරගන්න මේ කාල සීමාව තුළ ඔබට අවස්ථා යෙදෙන කාල සීමාව. විශේෂයෙන්ම මුදල් ලැබීම නිසා ඔබගේ කුටුම්බය ඒ වගේම ඔබගේ යැපෙන්නන්ගේ අවශ්‍යතා ඉටු කරන්නත් මෙන්න මේ ග්‍රහ ශක්තිය ඔබට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි වචනය තුලින් බොහෝ දේවල් ඉටු කරවා ගන්න ඉටු කර ගැනීමට හැකියාවත් මේ ග්‍රහ ශක්තිය තුලින් උදා වෙනවා. හිතවතුනි සිකුරු ග්‍රහය මේ ආකාරයට සිකුරු ග්‍රහතුමිය පස්වැන්න විද්‍යාස්ථානගත වෙනවා කියන්නෙම ඔබේ අධ්‍යාපන කටයුතු වලට තිබුණු බාධා කරදර ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඒ වගේම දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් ආකාරයේ බාධාකාරී තත්ත්ව තිබුණා නම් අන්න ඒ තත්ත්වත් වෙනස් වෙලා ගැටලුවකින්
බාධකයකින් තොරව අධ්‍යාපන කටයුතු කරගන්න මේ ග්‍රහ ශක්තියත් එක්ක අවස්ථාව ලැබෙනවා. එහෙමනම් කන්‍යා ලග්න ඔබට මෙන්න මේ සිකුරු මාරුව ඔබගේ ජීවිතේ යහපත වාසනාව සතුට කැඳෙන සිකුරු මාරුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට පෙරවන් සරණයි. ආයුෂ බොහෝ වේවා සහෘද තුලා ලග්න හිතවතුනි. ජනවාරි මාසේ 13 ඉඳලා පෙබරවාරි මාසේ 6 වෙනිදා දක්වා ඔබගේ ලග්නයට අනුව 4 වැන්න මාතෘ ස්ථානයේ සුඛ ස්ථානයේ සිකුරු ගමන් කිරීම ඔබට යහපත පිණිස හේතු වෙනවා. සිකුරු කියලා කියන්නේ ඔබට සුද්ධ වූ අයිතියක් තියෙනවා. ඔබේ ලග්නාධිපති ඒ වගේම ඔබට මේ කාල සීමාව තුළ යහපත් භාවයක ගමන් කිරීමත් සුබවාදී වෙනවා. එහෙමනම් හිතවතුනි මෙන්න මේ සිකුරු මාරුවේ දෙපැත්තක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි සිකුරු 8 අධිපති වීම. මේ සුබඵල ලැබෙනවා වගේම යම් හේකින් එම සුබඵල නොහිතන ආකාරයට වෙනත් මගකට වෙනත් දිශාවකට යන්න පුළුවන්. අන්න ඒක හිතවතුනි වැදගත් වෙන්නේ. අන්න ඒ සම්බන්ධයෙන් තමයි ඔබව දැනුවත් කරන්නේ. සුබඵල කොහොමත් ලැබෙනවා. ඒ ලැබෙන සුබඵල ඔබ හරියට කළමනාකරණය කරන ගත්තොත් තේරුම් නොගත්තොත් ඔබට අයහපත පිණිස හේතු වෙනවා. එහෙමනම් අපි ඒ මොකක්ද කියලා කතා කරමු. සිකුරුෙන් ලැබෙන හිතවතුනි සැප සම්පත් සතුට ඒ වගේම සුඛෝභෝගීත්වය මෙන්න මේ දේවල් ඔබට ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් එහෙම ඔබට වෙනදට වඩා යම් යම් ආකාරයේ සම්බන්ධතා ගොඩ නැගෙන්න පුළුවන්. විශේෂයෙන් ගැළපෙන සම්බන්ධතා තියෙනවා, නොගැළපෙන සම්බන්ධතා තියෙනවා. අන්නේ නොගැළපෙන සම්බන්ධතා වලට ඔබට වැඩියෙන් ඇදී යන ස්වභාවයක් මේ ග්‍රහ ශක්තියත් එක්ක නිර්මාණය වෙනවා. අන්නේ தත්ත්වය ඔබ තේරුම් නොගෙන ඔබ කටයුතු කරොත් මෙන්න මේ සිකුරු මාරුවෙන් ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. මොකද ඔබේ චරිතය ඒ වගේම ඔබේ පෞද්ගලික ජීවිතය යම් ආකාරයක විශේෂයෙන්ම දෝෂාරෝපණ වලට ඒ වගේම නිന്ദා අපහාස වලට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ ග්‍රහ මාරුවත් එක්ක එය අනිසි ලෙස භාවිතා කළොත්. ඊළඟ අනිත් කාරණාව තමයි ඔබ යම් යම් දේවල් මිලදී ගැනීමේදී ඔබ සතුටු වෙන්න කියලා ඒ වගේම ඔබ ජීවිතේට යම් ආකාරයක වෙනසක් වෙන්න කියලා හිතුව මතයට හොයලා බලන්නේ නැතුව යම් යම් දේවල් මිලදී ගන්න ගිහිල්ලා විශේෂයෙන් යාන වාහන මිලදී ගන්න ගිහිල්ලා ඒ වගේම සුඛෝභෝගී භාණ්ඩ මිලදී ගන්න ගිහිල්ලා රැවටෙන්න පුළුවන් මෙන්න මේ ග්‍රහ ශක්තියත් එක්ක. අන්න ඒ නිසා සිකුරුෙන් ලැබෙන මේ සතුට ඔබට නොලැබී යන්න පුළුවන්. මෙහි අවදානමක් තියෙනවා. ඒකට හේතුව තමයි අටවැන්නාධිපති. එහෙමනම් හිතවතුනි අපි මේ කියපු දේ ඔබට පැහැදිලි විය යුතුයි. ඒ කියන්නේ සිකුරුගෙන් සුබඵල ලැබෙනවා. නමුත් මේ අටවැන්නාධිපති නිසා යම් ආකාරයක ඔබ ඒ ගැන හරියට නොදැන කටයුතු කරොත් ඒ සුබඵල අසුබඵල විදියට නැවත පෙරලා ඔබ වෙත පැමිණීමේ වැඩි හැකියාවක් තියෙනවා. අන්නේ தත්ත්වය වෙනස් කරගන්න, අන්නේ தත්ත්වය තේරුම් අරගෙන මේ සුබඵල බුද්ධිමත්ව භුක්ති විඳීමට තමයි අපි මේ වීඩියෝවෙන් ඔබට දැනුවත් කරන්නේ. එහෙමනම් හිතවතුනි තුලා ලග්න ඔබට මෙන්න මේ සිකුරු මාරුව ඔබේ ජීවිතයේ යහපත සතුට පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.